එහෙම describe කරන්න බෑ. Okay. God වගේ දෙයක් cloud. මට හිතෙන්නේ අර the most confident man is the sexiest. ඔයා ළඟදී play කරා portrait කරා gay character. First thing for me was wow. මොකද ඔයා මගේ හොඳම යාළුවෙක්. fail වෙන්න ඕනේ අපි මං කියන්නේ අපි අර. දැන් මොනවා හරි දෙයක් ඔයා කරාද නැත්නම් by practice ඒක automatically වෙච්ච දෙයක්ද? දැන් මට අහුවෙලා නැහැ මොකක්ද කියලා. basically ඔක්කොම ගත්තන් පස්සේ අර love කියන එක තමයි මං හිතන්නේ ඔය හැමතැනම මුල. Chaturanga, welcome to Chit Chat with Kushan. So, අපේ program එකේ structure එකේ හැටියට no introductions. අපි ඔයා කවුද කියන එක කියන්නේ නැහැ. මොකද already program එක බලන ඔක්කොම දන්නවා චතුරංග කොඩිතුවක්කු කියන්නේ කවුද කියලා. and අපි කතා කරන්නේ ඔයා පටන් ගත්ත විදිය ඔයාගේ journey එක. මොකද ඒකත් ඔයා ඕන තරම් interviews වල දැන් කියලා ඇති වෙලා තියෙනවා. okay. So අපි directly we go to the questions. හරි? අද වෙනකොට හුඟක් අය ඔයාව දකින්නේ confident, bold, attractive කියන qualities වලින් ඉන්න actor කෙනෙක් විදියට. හරිද? ඒක ඔයාගේ මේ recently ඔයාගේ acting character choices ඉඳ වෙන්නත් පුළුවන්. හරිද? ඒ වුණාට මොනවද අද වෙනකොට completely මිනිස්සු ඔයා ගැන misunderstand කරන් ඉන්න කෑල්ල? misunderstand කරන් ඉන්න කෑල්ල. ඒක මට තාම අහුවෙලා නැහැ මොකක්ද කියලා මට. Okay. මන් දන්නේ නැති ඉතින් සමහර ඒවා ඇති ඔව්. misunderstand මට අහුවෙලා නැහැ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ඔයාලට social media engagements වලින් හරි මොනවායින් හරි එන comments වලින් මම ෆීල්ඩ් එකට එන අලුත ඔව්. මට ගොඩක් අර දකින්න ලැබිච්ච තමයි අර මගේ ඇක්ටිං සම්බන්ධව තිබ්බ ඔව්. මොන හරි අඩුපාඩු මොන හරි ඒක තමයි මට රීසන්ට්ලිම දැන් රීසන්ට්ලි කියන්නේ අවුරුදු 5කට කලින් ඔව්. ඒ වගේ එකක් තමයි මම දැකලා තියෙන්නේ. ඔව්. ඊට පස්සේ නම් මට ලොකුවට එහෙම මොකුත් දැනුන්නේ නැහැ සා මම පෙනුන්නේ නැහැ මට කොහොමද කියලා. මට මොකද අපි ඉස්සල්ලාමත් හම්බෙන්නේ එක වැඩකදී. ඒ එදා දැක්ක චතුරංගත් එක්ක අද ඉන චතුරංග කම්පෙයාර් කරලා බලද්දී acting wise නුත් ගත්තම මට ලොකු improvement එකක් පේනවා. confident එක අතිකුත් මට ලොකු improvement එකක් පේනවා. ඒ කියන්නේ ඒ තැනට ඔයාගේ skills develop වෙන්න ඔයා මොනවද ගත්ත acts ඒ කියන්නේ මොනවා හරි දෙයක් ඔයා කරාද නැත්නම් by practice ඒක automatically වෙච්ච දෙයක්ද? by practice and experience ඔව්. ඒ දෙක තමයි මුල්. ඔව්. ඒතකොට ඒවත් එක්ක මම තව self studies කරා Yeah. films බැලුවා ගොඩක්. ඔව්. එතකොට අලුත් seniors මේ sorry අලුත් නෙමෙයි seniors-ලා act කරන බලන් හිටියා. Okay. ගොඩක් ඒ අපේ sets වල පරිසරයෙන් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. ඇත්තටම ඔව්. මොකද මට කැරියර් එකත් එක්ක මේ ඉගෙන ගන්න වෙලාව මදි. ඔයා දන්නවනේ ඒක ඔව්. අපේ schedules එක. ඉතින් ඒ හින්දා ගොඩක්ම මම ගොඩක්ම මම එක්ස්පීරියන්ස් ගත්තේ ඉතින් ඔන් ෆිල්ම තමයි. Okay. ඒ එකත් එක්ක ලැබිච්ච ඉම්ප්‍රූව්මන්ට් එකත් එක්ක තමයි මගේ කොන්ෆිඩන්ට් එක වැඩි වුණේ. ඔව්. ඉතින් අර මුල් ටිකේ කොන්ෆිඩන්ස් අඩු වෙනකොට සමහර ලාවට අර අපි අලුත් වෙනකොට එතකොට සීනියර්ස්ලා අපිට වඩා හොඳ විදියට ස්කෝර් කරනකොට අර අපේ කොන්ෆිඩන්ස් එක බහිනවා. දැන් අර දැන් නමක් හැදිලා තියෙනවා. එතකොට කට්ටිය හොද කියනකොට එහෙම කියනකොට අපේ ඔටෝමැටිකලිම කොන්ෆිඩන්ස් එක බිල්ඩ් වෙනවනේ. ඔව්. මං හිතන්නේ ඔය ටික තමයි ප්‍රැක්ටිස් එකයි එක්ස්පීරියන්ස් තමයි සහ මං ආස නැහැ මේ කොයි වෙලාවකවත් ෆේල් වෙන්න කියන්නේ මගේ කැරියර් එකේ ෆේල් වෙන කියන්නේ ෆේල් වෙන්න ඕනේ අපි මං කියන්නේ අපි අර එක දිගට අපි ෆේල් වෙන්න ඕනේ නැහැ නේ ඉතින් ඒ කියන්නේ ෆේල් වුණොත් ඒක ආයි අනිත් පැත්තට හදාගෙන ආයි ඒ වැරද්ද නොවන විදිහට වැඩ කරන එක තමයි මං හිත මගේ තියෙන මේව එක ඉතින් ඒ හින්දා මං හිතන්නේ ඒ ඔක්කොමයි ප්‍රැක්ටිස් එක්ස්පීරියන්ස් ඔය ඔක්කොම තමයි මං හිතන්නේ කොන්ෆිඩන්ස් එක බිල්ඩ් කළේ. Okay. Next question is like the elephant in the room. මේක අහන්න නැතුව මේක podcast එක තවදුරටත් මේ අපිට ගෙනියන්න බෑ. So ඔයා ළඟදී play කරා portrait කරා gay character එකක්. Okay. in විදුරුතිර. මම I haven't watched the teledrama completely. I saw mama bits and pieces දැක්කා on social media when I was in Paris. First thing for me was wow. මොකද අපි දැකපු කතාවලින් මේ කතාව අර ඒ සමාජයේ කොට්ටාශය එක විහිළුවට ලක් කරපු නැති නාට්‍යයක්. දෙක ඒ ස්ටෝරි එක හරි ලස්සන විදියට පෙන්නපු කෑල්ලක්.
and ඒ ස්ටෝරි එකේ තිබ්බ තුන්කොන් ආදරය හරි ලස්සනට එක එක්කෙනාගේ පැත්තෙන් පෙන්නලා තිබ්බ විදිය සහ අවසානය හරිම ලස්සනයි. මම ෆස්ට් තින් කරේ ශලනිට කතා කරා. මම ශලනිට කතා කළා was like it's an amazing script. මොකද එයා එක හද concept ඒක ඒ කියන්නේ ඒ වගේ concept එකක් එයා අතට ගත්ත එකම ලොකු දෙයක්. And then Oya and Chameerage characters දෙක මාර powerful. And when I saw you මොකද ඔයා මගේ හොඳම යාළුවෙක්. එතකොට ඔයා ඒ වගේ තැනකට ඔයාගේ acting වලින් ඇවිල්ලා ඒක මිනිසුන්ට එච්චර දැනෙන්න perform කරා කියන තැනට එනකොට I feel so proud, you know. ඒ කියන්නේ ඒක හරිම ලස්සනට ඒක කරා. So my question ඔයා හිතන විදිහට ඒක මාරස් topic එකත් මාර sensitive topic එකක් අපේ society එකේ. ඔයාගේ ඔළුවේ mind එකේ මොන වගේ දෙයක්ද run through උනේ මේ වගේ character එකක ලෑස්ති වෙන්න? පොඩි බයක් තිබ්බා. මොකද ඒක අපි ඩ්‍රාමයකට කරන එකක් ඔව්. හින්දා එතකොට ඒක මිනිස්සු සමහර බිලීව් කරනවා. ඒ වගේම ඒක මිනිස්සු බයින්න පුළුවන්. ඒක පොඩි ඔව්. social risk එකක්. ඉතින් අර වැඩේ තිබ්බේ ඒක ශලනියක්කා කරපු හින්දා යාගේ concept එකක් හින්දා මම එච්චර ලොකු බයක් තිබ්බේ නෑ. මොකද ශලනියක්කා කියන්නේ ලංකා මිනිස්සු විශ්වාස කරන ඔව්. icon එකක්. ඉතින් එයා awards ගත්ත. එතකොට එයා කරන වැඩ ඒ හැමදේම එයා තෝරලා බේරලා කරන්නේ. එයාට මොකක් විෂන් එකක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ හැමදේම එක්ක මං අර තිබ්බ බයට වඩා අනිත් පැත්තෙන් මගේ confidence එක සහ මම මේක බාර ගන්නවා කියන තැන හිටියා. මොකද මම හිතන්නේ ඒකේ අද ප්‍රතිඵල තියෙනවා. ඇත්තටම කියන්නේ සෑහෙන ප්‍රතිඵල තියෙනවා. තාමත් කතා කරන දැන් අවුරුද්දක් විතර ලං වෙන්න ළඟයි ඒ ග්‍රාම එක ගිහිල්ලා ඉතින් තාමත් ඒක ගැන කතා කරන මොකද මම හිතන්නේ ඒක තමයි මගේ මාස්ටර් පීස් එක වගේ මේ දවස්වල මම වගේ කැරියර් එකේ මේ තරම් දුර ආපු සමහර ඒක මං මැරෙනකම් ඕක වෙයි සමහර මං කරපු හොඳම කැරක්ටර් එක හෝ හොඳම ටෙලිග්‍රාම් එක කියන්න බෑ කොහොම වේද කියලා. මෙච්චර කාලෙක කරපු මම දැන් ඩ්‍රාමා 20ක් විතර කරලා තියෙනවා. ඒ 20ෙන් මම හිතන්නේ මගේ මාස්ටර් පීස් එක මේ වෙනකොට වීදුරු තියලා. ඔව්. මම හිතන්නේ ඒකෙන් මගේ ටැලන්ට් එකක් මම පෙන්නලා තියෙනවා. ඔව්. ඉතින් අර ඒකත් එක්ක මම හිතන්නේ අර ඒ බය කියන එකට වඩා මම මේක කොහොම හරි කරලා මම කවුද කියලා පෙන්නනවා කියන එක සහ සමාජයට මොකක් හෝ දෙයකින් ආදර්ශයක් ඒ වගේම මේ ආදරේ මොකක්ද කියන එක කොහොමද පෙන්වන්න ඕනේ මේ හැමදේම ඒවා එක්ක මම හිතුවා ඒක මම බාර ගන්නවා කියලා. ඔව්. එතකොට ඔයා හිතන විදිහට ලංකාවේ masculinity කියන එකේ ස්ටෑන්ඩඩ් එක මොකද්ද? and ඒක වෙනස් වෙන්න ඕනේද? මේක අපේ කොහොමත් මං හිතන්නේ අපි ලංකාවේ එක ගත්තොත් මං හිතන්නේ වෙනස් වෙන්නත් ඕනේ නේ. මොකද දැන් ඇත්තටම පිටරට දැන් ගත්තම masculinity කියන එක type එකකට කොටු වෙලා නැහැනේ. ලංකාවේ for example රෝස පාට ඇන්දොත් එතන එන ප්‍රශ්න ලංකාවේ සමහර වෘත්තීන් තෝරගන්නකොට පිරිමි ගෑනු ભેද ඒ වගේ ඒවා තියෙනවා. so ඒ වගේ දේවලුත් එක්ක ලංකාවේ masculinity කියන එකත් පිරිමියෙක් කිව්වම මෙන්න මේ ප්‍රතිරූපය කියන එක මේ විදිහට අඳින්න ඕනි කියන එක දැන් ලංකාවේ හරි මුල් බැසගත්ත අයිඩියා එකක් වෙලා තියෙනවා. but for example රන්වීර් සිං ගත්ත. යාගේ fashion choices කොච්චර bold. යාට පුළුවන් full lehenga skirt එකක් ඇඳගෙන red carpet එකකට award show එකකට යන්න. යාගේ fashion choices හරි bold. ඒ ඉන්දියාවේ අපිට ඇහැට දැකලා පුරුදු උදාහරණේ. but ඒ වගේ නෙමෙයි western world එකේ ඊට වඩා දේවල් Harry Styles කොච්චර fashion explore කරනද gender neutral fashions කොච්චර ප්‍රොමෝට් කරනවාද ප්‍රොමෝට් කරන්නේ යා එක විශ්වාස කරනවා ඒ අඳින හැම ඇඳුමක්ම ෆැෂන් කියලා කියන්නේ කොමියුනිකේෂන් එකක්නේ self expression එකක්. ඉතින් ඒච්චර දේවල් ඒ වෙස්ටර්න් වර්ල්ඩ් එකේ දිනු වෙලා ලංකාවේ දකින්න අඩුයි නේ. ඒ masculinity කියන අර රාමුව. ඔව් මං හිතන්නේ ඒක මෙහෙමයි. මං හිතන්නේ ලංකාවේ හැටියට මේ තියෙන විදිය හොදයි කියලා තියෙනවා. මොකද ඔය ඔක්කොම වෙනස් වෙන්නත් මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් වෙන්න අපිත් අප්ඩේට් වෙන්න ඕනේ. ඉතින් මෙහි ඒක ගොඩක් අපිට මේ ෆැෂන් පැත්තෙන් අපිට දෙයක් කියන්න හෝ මොකක් හරි කරන්න බෑ. මොකද මං හිතන්නේ ඒක මිනිස්සු විහිළුවකට ගන්න පුළුවන්. ඔව්. මම හිතන්නේ ඉන්දියාවෙත් යම් යම් පැතිවල ඒක අඩු වැඩියෙන් ඇති. ඉතින් මං හිතන්නේ ඒක තාම ලංකාවට ඇප්ලයි කරන්න බෑ. හැබැයි ඒ ෆැෂන් පැත්තේ මම හිතන්නේ හැබැයි ජොබ් වයිස් ඕ ෆැමිලි වයිස් ඒ වගේ ගත්තාම ඉතින්
ගැහැණිය පිරිමිය දෙකේම සමහර පිරිමි ගැහැණියගේ වැඩ කරන වෙලාවල් තියෙන්න පුළුවන් ගැහැණිය පිරිමිකට දැන් අපි බලමු සිංගල් මම් කෙනෙක් ගත්තොත් එතකොට එයාගේ දරුවට අම්මා වෙන්නවා තාත්තත් වෙන එතකොට ඒ වගේම සිංගල් ඩෑඩ් කෙනෙක් ගත්තත් එහෙමනේ ඉතින් අම්මගේ තාත්තගේ ජොබ් දෙකම කරේ. ඒ වගේ අවස්ථා තියෙනවා මේ ඒක චේන්ජ් වෙන මස්කියුලිටි චේන්ජ් වෙන. ඒක ඩිපෙන්ඩ්ස් ඉතින් මේමයි දැන් ඒක මිනිස්සු ගන්න විදිය තමයි ඉතින් මිනිස්සු අප්ඩේට් වෙන්න සෑහෙන ටික කාලයක් එකයි මම හිතන්නේ ජෙන් සී ජෙන් ඇල්ෆා ඔය කාලේ වෙනකොට අපේ ලංකාවෙත් දැන් අපි ඒව ඇහැට පුරුදු වෙලානේ තියෙන්නේ. ඉතින් ඒ පුරුදු වෙනකොට ඕක ටික ටික හරියයි. දැන් මේ තියෙන සමාජෙට මම හිතන්නේ වෙනස් කරන්න පුළුවන් කියලා. මොකද මට හිතෙන්නේ the most confident man is the sexiest. මොකක් ඇන්දත් right? ඒක we can agree. ඔව් දැන් ඒ කාලෙත් දැන් ඉතින් අපි රජවරු ගත්තත් ඒගොල්ලොත් ඒ කාලේ කඩුක්කන් කිය කලාවු ඒ ඉයරින්ග්ස් ඒව මේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක එන්නේ ඊපස්සේ වෙනස් වුණා. ඊට පස්සේ දැන් ඒක ආයිත් ඇවිල්ලා තියෙනවා ෆැෂන් එක. ඒ වගේ ඉතින් ওই ටික ඔය සර්කල් එක ඔමම කරකේ නේද? yeah. and මේ Western ඔය ලන්ඩන් ඇල්බර්ට් මියුසියම් එකේ හුඟක් තියෙන ඔය ජුවල්ස් ඔය දැන් නීතා අම්බානි ඒ වගේ කට්ටිය ඔය ඩයමන්ඩ්ස් පුරෝගෙන හිටියට ඒ ඔක්කොම ඉන්දියාවේ රජවරු දාපු. ඔව්. දැන් ඒක අපි නිකන් අර මේ ගත්තත් ඒ දවස් රජවරුන්ගේ සමහර කස්ටියුම්ස් පොඩ්ඩක් ගෑල් ළමයින්ගේ ස්ටයිල් එකටනේ යට කොටස පොඩි මේකක් තියෙන්නේ ඉතින් නේද? ඒක දැන් ඔයා ගෑන් ළමයිගේ ස්ටයිල් කියලා කියන්නේ අද ඔයා හැට දැකලා පුරුදු හින්දා ඒ කාලේ පිරිමි අයගේ ස්ටයිල්. ඔව් දැන් අපි හිතුවොත් දැන් මේ රෝස පාට කියන එකට රෝස පාට නැතුව ඒකට කළු පාට කිව්වොත් මේ මිනිස්සුම රෝස පාට කියන්නේ කළු පාට කියලා මේව කරන්නේ ඉතින් ඒ වගේ තමයි ඉතින්. ඒ කාලේ හැටියට යන දේ. ඕකේ. අද වෙනකොට ඔයාට නිකන් ඉන්ඩස්ට්‍රි එකකින් වෙනසක් දැනෙනවද? ඔයාට ට්‍රීට් කරන විදිය ඔයාගේ මේ ඇක්ටිං වලට ඔයාට දැන් ප්‍රොෆෙෂනලි දෙයකට කතා කරද්දී ඔයාට වැඩකට ගියාම ඒ ලැබෙන දේවලුත් එක්ක ඔයාට නිකන් හිතෙනවා දැන් ඉන්ඩස්ට්‍රි එකකින් ඔයාට ලැබෙන ට්‍රීට්මන්ට් එක වෙනස්. ඉන්ඩස්ට්‍රි මට ඒක ලොකු කොට කියලා මේ එහෙම මම ආපු මුල් කාලේ මට ඒක ලොකු වෙනසක් තිබ්බේ නෑ. ඊට වඩා දැනක ඇති හැබැයි මම තාම ඉන්නේ මම ආධුනිකයි කියන තැන. මම තාම සෙට් එකට ගියත් මම පොඩ්ඩක් පාස් කරලා ගියත් මගේ ඉතල පොඩ්ඩක් අවුල් මට දිනයක් කැන්සර් කරනොත් මට පොඩ්ඩක් අවුල් සහ මම හදිස්සියට ඒ දිනේ කැන්සර් වුණොත් මගේ අතින් මම මොකක්ද කෝල්ඩ් එකකින් එහෙම වෙන්නේ නෑ ගොඩක් වෙලාවට. එහෙම වුණොත් ඒක මට පොඩ්ඩක් අවුල්. තාම මම ආධුනික මම හැම වෙලේම සීරෝ කොයි වෙලේත්. මොකද මට තව අවුරුදු 10ක විතර ගිහින් මම ලංකාවේ ලොකු වුණාලු වුණොත් මම ඒත් ඉන්නේ සීරෝ. මොකද එතනින් තමයි අපේ ඉම්ප්‍රූව්මන්ට් එක හැම වෙලේම තියෙන්නේ. මොකද අපි නැත්තම් හැම වෙලේම මම නළුවා කියන්නේ දැන් මම හරි අවුරුදු මේ මම මෙච්චර කාලයක් කරලා තියෙනවා මම දාමන් ඉස්සත් වෙලා මට අවෝඩ් එකක් දැන් හම්බුණා. හරි ඕකේ මම නළුවා. ඉතින් මම කියලා දැන් මම ඒකේ සෙට් එකේ කියලා ගිහින් ඕනේ නෑ කොයි වෙලාවකවත්. ඉතින් එහෙම වුණොත් මේ කාලේ හරි කෙටි. yes. ඉතින් මම කොයි වෙලේද ඉන්නේ හැම වෙලේම මම අලුතෙන් ආවා කියන දැන්. okay. ක්‍රිකට් ගාවොත් අපි අලුතෙන් අපි 50 කරා කියලා මැච් එක ආයි 50 වෙන පටන් ගන්න. අපි ඉඳන් පටන්. ඒ වගේ මම හැම වෙලේම කොයි වෙලේත් මගේ දේ මම අලුත් කියලා. ඉතින් ඒක තාම මට මේ මිනිස්සුන්ට අලුත් වෙනවා. ඒක කවුරුත් මට උඩ බල්ලෑ නෑ. මට තමයි අපි ඒ සිස්ටම් එකකින් අපි ගොඩක් වෙලාවට සෙට් වල ආදුවානේ. මට වඩා බාල කෙනෙක් ආවත් මම එයාට යාගේ ජොබ් එක රෙස්පෙක්ට් කරනවා. මට වඩා අලුත් කෙනෙක් ආවත් රෙස්පෙක්ට් කරනවා. මට වඩා අලුතෙන් මේ අලුත් පාර්ට්නර්ෂිප් එක කොහොමද ආවත් මම ඒකට රෙස්පෙක්ට් කරනවා. එයාට ඒක මට හැමෝම චුටි කැරක්ටර් එකක් එයා ලොකු කැරක්ටර් දෙක මට දාලා නෑ. මම මගේ ජොබ් එක කරනවා. මම මේක සීරෝ පටන් ගන්නවා. ඉතින් ඒක තමයි මම ඒක අරක දකින්නේ නෑ. ඉතින් අර සමාජ දැන් ඒගොල්ලන්ට මට මං ගැන ලොකු ඒ කියන්නේ සාමාන්‍ය ඊට ලගුත් එක්ක ඇති නැත්නම් නෑ. ඉතින් අර වෙයි මට ඒක ලොකුට දැනෙන්නේ නෑ. මොකද මම ඉන්න හැමේම පාදක. okay. and then I'm fashion අපි දැන් acting ගැන කතා කරා. let's pivot to fashion. ඔයාව හුඟක් ඔයාගේ looks එක ඔයාව admire කරනවා. industry එක admire කරනවා and හුඟක් younger generation එක ඔයාව අර නිකන් epitome of නිකන් Sri Lankan handsome category එකකින් දාලා ඔයාව සලකනවා. ඉතින් මේකත් එක්ක ඔයා හිතන විදියට මිනිස්සු හුඟක් ඔයාව underestimate කරනවා නම් කරන්නේ acting වලින්ද එහෙම නැත්නම් වගේ looks වලින්? මගේ looks ඉන්න වගේ acting style. looks and acting වෙහිලා තියෙන්නේ. ඒ කාලයක් වුණා මේක. okay. මම ඒක කියන එක මම මේ ලස්සනයි කියන එක මම කියන්නේ නෑ to the for the fact you are okay මම කියන looks එක මගේ acting talent එක පොඩ්ඩක් පල්ලෙහාට ඒක වැහිලා තියෙනවා කියලා. okay. ඉතින් හැබැයි
මම ඒක නැති කරගන්න හැම වෙලේම උත්සාහ කරනවා. උත්සාහ කරනවා? ඒක අස්සර නැති කරගන්න නෙවෙයි. මගේ ටැලන්ට් එක ඉගෙන ගන්න. ඕකේ. රයිට්. එතකොට ඒක මගේ සමහරලාට මට සමහර කැරක්ටර් සම්බන්ධයෙන් නැති වෙන්න පුළුවන් මගේ මූණේ ෆේස් ටයිප් එක නැමෙවත් එක්ක. සාමාන්‍යයෙන් මාව අර ගමේ කොල්ලෙක්ට පෝට්‍රේට් කරනවා හරි මාළුනේ. හැබැයි මට ඒකත් හොදටම පුළුවන්. ඔව්. මාව හදලා ගත්තොත් ඒක හැබැයි මුල් කාලේ වුණානේ. මුල් කාලේ කියන්නේ හීකේ මං කියන්නේ අර අපි සම්භාවය කරන්නේ දුබුරු පාලනාට ඒ වගේම සරමක් කරලා ටීවී ෂර්ට් එක කරගෙන කවුස් මාරේගෙන පෝට්‍රේට් කරනවා හැබැයි මට ඒකත් පුළුවන්. I can do both. yes. right මට අසර බෝලත් පුළුවන් කැත බෝලත් පුළුවන් කරන්න. ඒක PLC යක්. okay. සමහරවිට මේ කැරක්ටර්ස් වල අවුෙන්නේ නැති වෙන්න පුළුවන්. මගේ ලුක් එක ගත්තේ. මම හිතේ ලුක් එක එක්ක මට තවත් දැන් වෙයිලා තියෙනවා. and basically like ඔයාගේ career graph එක මිනිස්සු audience එක බලන් ඉද්දි තමයි ඔයත් නිකන් industry එකත් එක්ක ඒ කියන්නේ බලන් audience එකත් එක්කම තමයි grow වුනේ. ඔයාගේ age එක ඔයාගේ skills ඔක්කොම. එතකොට එහෙම grow වෙද්දී emotionally hardest part එක මොකද්ද? ඒ කියන්නේ audience එකක් ඉස්සරහනේ ඔයාගේ මුළු life එකම නිකන් වර්ධනය වුණේ. එතකොට ඔයාගේ life එක personal life එක ඔයාගේ acting ඔයාගේ career එක ඔක්කොම මිනිස්සු දැක්කා. එතකොට emotionally අමාරුම කෑල්ල මොකද්ද ඒකේ? emotionally අමාරුම කෑල්ල life incident තමයි. ඉතින් ගොඩක්ම මගේ අම්මා නැති වෙච්ච එක එතකොට සමහර relationships ඒ වගේ දේවල් තමයි මම හිතන්නේ emotionally. හැබැයි ඒ හැම එකකීම මම දෙයක් හොඳ දෙයක් ඔලු ඇගට ගන්නවා සහ ඒකෙන් තව ටිකක් මම හිතනවා මාව level එකක් up වෙනවා කියලා. ඉතින් ඒක මෙම අපිට අර හොඳ නරක දෙකම තියෙනවනේ life එකේ. yes. ඒ හින්දා මම ඒක ලොකුවටම ඒ කියන්නේ පොඩි කාලේ දුකෙන් ඉන්න නැත්තේ නෑ. ඉතින් ඒත් හැබැයි back to normal and කොහොම කළත් මම මගේ කැරියර් එක තමයි මගේ number 1. ඔව්. ඒ කියන්නේ මේ මම ගොඩක්ම තැන දීලා තියෙන දැන් මේ වෙලාවේ කැරියර් එකට. ඉතින් ඒ හින්දා මොන දේ කළත් ගම් වතුර ගැලුවත් ඒට ගිහලා මම මගේ වැඩේ කරනවා. ඉතින් ඒ හින්දා ඒක ලොකුවට මං ගන්නෙ නෑ ඔළුවට. මේ අපේ ඉන්ඩස්ට්‍රි එකේ හුඟක් ඔපිනියන්ස් තියෙනවා. සෑහෙන ඔපිනියන්ස් තියෙනවා. මෙතන මේක දැන් ඔයා වගේ කෙනෙකුට ඕන තරම් ඔපිනියන්ස් දෙන්න කට්ටිය ඇති. එච්චර ඔපිනියන්ස් තියෙන ඕවර්ෆ්ලඩඩ් වෙන තැනක ඔයා කොහොමද හරි එක තෝරලා බේරලා ගන්න? හැම වෙලේම මම මාව බිලිව් කරන්නේ. okay. වැරදෙන්නෝ හරියන්නෝ මම මගේ ඩිසිෂන් එක තමයි ඇප්ලයි කරන්නේ. හැබැයි අනිත් කියන කට්ටිය ඒවත් අහනවා. හැබැයි ඒකට වඩා හැම වෙලෙම මම කරන්නේ මම හරි කියන දේ. මං එකෙන් වැරදිත් වෙන්න පුළුවන් නැත්තේ නෑ. හැබැයි අර අනිත් අය කියන දේවල් අහන. හැබැයි සමහර ලාවට ඉතින් අපිට අනිත් අයගේ දේම කියන ඒවා අහන් හිටියොත් එහෙම අපිට අපේ ඩිසිෂන් එකක් ගන්න බැරි වෙනවා සහ එතකොට අපිට අපේ ඕන් සර්වයිවල් එක නැති වෙනවනේ. දැන් මම සාමාන්‍යයෙන් නිකන් හිතන් ඉන්නේ කැලේකට ගිහිල්ලා මොකුත් මැප්සුත් නැහැ. කිසිම කම්පැස් එකක් නැහැ මොකුත් නැහැ. මම ඔහේ පාර හොයාගෙන මම යනවා කියන එකේ. වරදින්නෝ හරියන්න. ඉතින් ඒ මයින්ඩ්සෙට් එකේ මම ඉන්නේ කොයි වෙලෙත් හැමෙලේ මම මගේ හිත තියෙන දේ තමයි කරන්නේ. හැමදේම ඒක කැරියර් වයිස් ඕ ලයිෆ් වයිස් හැමදේම මම මගේ හිතට ඉඩ දීලා තින්නේ. හැබැයි හැම වෙලෙම හිතට ඕන දේ කරන්නෙත් නැහැ. ටයිම් එක අරගෙන කල්පනා කරලා බලලා කරනවා. talking about opinions චතුරංග හම්බෙච්ච දවසේ ඉඳන් මම චතුරංගට කියන එක දෙයක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ ලංකා ස්ටෑන්ඩඩ්ස් එක නෙමෙයි. අපි හුඟක් පිටරට වැඩ කරද්දී ඒ ස්ටෑන්ඩඩ්ස් එක බලද්දී ඔයා වගේ කෙනෙක් පොසිෂන් වෙන්න ඕනේ කොයි වගේ තරකද කියන එක මම ඔව් දෙක තුනකට කලිකුත් කිව්වා. ඒ පොසිෂන් වෙන්න ඕනේ තැන සහ මොන වෘත්තියෙන්ද කියන එක හැම වෙලේම මම ඔයාලට කියනවා. මම අදත් ඒකයි චුට්ටක් මතක් කරා. so yeah. ඒත් තවට තේරෙන්නේ ඒකී තාම අහලා නැහැ කියලා කිව්වා. දාලා කි වහලා නේද අවුරුදු 5කට වැඩි උග කියනවා. තුන්වෙනි ඩ්‍රාමා එක. එතන ඉඳන් තාම කියනවා. yeah but මම කොහොම හරි ඔක කන්වින්ස් කරනවා. දැන් අපි වැඩක් කරනවානේ. එතකොට මම වෙන්නනවා මේ you see මේක තමයි මම කිව්වේ. time everything has a time. Yeah. It will happen. hari then this is for all the lovers out there. මොකද මේ ප්‍රශ්නේ අහන්න ඕනේ you know. okay. Oya, you have been in relationships and stuff. I'm not going to in detail nothing. ඔයාට හිතෙන විදියට අද ඇත්ත ආදරය කියන්නේ මොකක්ද?
ආදරය කියන එකම ඩිස්ක්‍රයිබ් කරන්න බෑ. Okay. ලව් කියන්නේ මන් දන්නේ සමහරවිට අර ගෝඩ් වගේ දෙයක් ලව්ත්. ඒ කියන්නේ අපි හිතන් ඉන්නවනේ ගෝඩ් කියලා කෙනෙක් ඉන්නවා කියලා. අපි හැමදේටම මොකක් හරි thank you ගෝඩ් කියනවා එක්කෝ ඒ කියන්නේ මං කියන්නේ ගෝඩ් හරි මොකක් හරි දෙයක්. ගොඩක්ම අපි ඉතින් ජෙනරලි ඔය දෙවියෝ හෝ thank you God thank you දෙවියන්ට මේ දෙවියන්ට ස්තුතියි. ඒ වගේ හැබැයි කවදාවත් අපි දෙවියෝ දැකලා නැහැනේ. ඒ වගේම තමයි ආදරය කියන එකත් මම දකින්න ඉඳින. මොකද මට ඒ ආදරය ඩිස්ක්‍රයිබ් කරන්න තේරෙන්නේ මගේ ආදරය කියන එක මෙහෙම කියන්න බෑ. හැබැයි ආදරයක් තියෙනවා කියලා හැමෝම විශ්වාස කරන් ඉන්නවා. Okay. ආදරේ කියන එක හැබැයි තාම කාටවත් හම්බෙලත් නැහැ. සින්දුවකත් තියෙන ප්‍රේමය ලෝ හැමතැනම ඇති. හැම කෙනෙකුට හමු වෙලාද එනමුදු ප්‍රේමය කෙසේ ගියා කවුරුත් මේ දන්නේ නැහැ කියලා තියෙනවා. Okay. ඒ වගේ එකක් තමයි කියන්නේ. මේ ලව් කියන එක හරිම හිතා ගන්න බෑ ඒක මොකද්ද කියලා. මොකද අපිට දැන් ඉස්කෝලේ යන කාලේ තිබිච්ච ලව් විදිය නෙමෙයි දැන් ඊට පස්සේ දැන් ලොකු වෙති ලව් කරන්නේ. දැන් තව ලව් එකක් ආවම ඊට වඩා වෙනස් විදියට. තව අවුරුදු 50කට දැක්කද වෙනම විදියට. හැබැයි බේසිකලි ගත්තොත් ලව් එක ෆ්‍රෙන්ඩ්ෂිප් එකක්. ෆ්‍රෙන්ඩ්ෂිප් නේ. හැබැයි අර ලව් කියලා අපි දැන් යාළු හිටියම අපි කවුරුත් දෙන්නට දෙන්න ජජ් කරගන්නේ නැහනේ. ඔයාගේ දෙයක් මට ඕන වෙලා කියන්න පුළුවන්. මට මගේ දෙයක් ඔයාට ඕන වෙලා කියන්න බෑ. ජජ්මන්ට් නෑ. zero judgment. සා වැරද්ද. ඒ ජජ්මන්ට් යන්නේ. හැබැයි අර අපි රිලේෂන්ෂිප් එකට ආව මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකත් එක්කම හරිද? එතකොට මොකද්ද එකක් ටොක්සික් වෙනවනේ. මට ඔයාලට දෙයක් කියන්න බෑ. මට ඔයාලට වැරද්දක් කළා කියන්න බෑ. එතකොට ඔයාට මට එහෙම එකක් එනවනේ. අර ටොක්සික් එකක් කෑල්ලක් එනව නේද? ඔව්. වෙන කෙනෙක් කතා කළොත් අවුල් යන වෙලාව තියෙනවා. වෙන ඉන්සෙකියුරිටි එකක් එනවා. yes. එතකොට ඒ වගේ එහෙම ටොක්සික් එකක් තියෙනවා. අර මං කියන්නේ හැම වෙලේම අපි ආදරය කරනවා නම් මම හිතන්නේ යාළුවෝ වගේ ඉන්න යාළුවෝ කියන එක තමයි මම හිතන්නේ මේ ඔය ආදරය කියන එකේ සංකල්පය. මම හිතන්නේ ආදරේ දැන් මෙහෙම අපි මේ ලෝකේ ගත්තාම මිනිස්සු කියන කොටාසේ වෙනම ඒක සත්තුත් එක්ක අපි දැන් පරිණාම වෙලා තියෙන්නේ තව ටිකක් උඩටනේ මිනිසා විදියට. එතකොට අපි දැන් ඒකෙදි අපිට අර සත්තු වගේ හැම වෙලේම ඒ කියන්නේ අපේ මේන් එක ඉතින් මේ පර්පස් එක ලෝකයේ ජීවිය වර්ගයබෝ කරන එක තමයි. ඉතින් ඒක දැන් සත්තු වගේ අපිට කරන්න බෑනේ. ඒ කියන්නේ මේ අද හම්බුණා අද එහෙම බෑනේ. බී කරන්නේ. ඉතින් ඒකට අර දැන් කම්ප්ලිකේටඩ් වෙලා මිනිස්සු කම්ප්ලිකේටඩ් වෙලා දැන් ඒ වගේ අර ලව් කියන අද සොසයිටි එකේ ඒ තැනට වැටලා නේද? ඒ කියන්නේ අද අර රොමෑන්ස් කියන දේ අඩු වෙලා හුක්අප් කල්චර් එක නේද වැඩි? ඔව් මොකද මං හිතන්නේ අර රොමෑන්ස් කියන කල්චර් එක මිනිස්සුන්ට එපා වෙලා එකක් නේද තියෙන්නේ. ඒ කියන්නේ ටයර්ඩ් නේද ඒක? මං දකින ගොඩක් අය සිංගල් ඉන්නේ. Okay. අයියා kind of. මොකද ඒගොල්ලෝ බැගකීම් ගන්න ආස නැති වෙලා තියෙනවා. ඒ වගේ අපේ අම්මලා තාත්තලා වගේ නෑනේ දැන්. නෑ. දැන් ජීවිතේට එහෙම මං දකින්න එකක් නෑ. තව ඉස්සරහට එහෙම හොයාගන්න පුළුවන් ඉතින් පවුලක් කියන එක. ඒක ඇත්ත. ඉතින් අර ඒක එන්නේ නඩු වෙලා. ඒක එක පැත්තකින් මං හිතන්නේ මිනිස්සු mentally emotionally unavailable වෙලාද? intelligent වෙලාද? ඉන්ටෙලිජන්ට් වෙලා කියන්නේ ඒ කියන්නේ මේ දුකක් කියලා දැනගෙන මොකක් හරි එහෙම වෙලාද දන්නේ නැහැ නේද? ඒ කියන්නේ දැන් අර බැඳීම් දුකක් කියලා අපි කියන්නේ අපි. ඒ වගේ ඒ කියන්නේ මෙහෙමයි නේද? ඒ එක දෙයකින් මොන හරි දෙයක් වුණාම මං හිතන්නේ මේ ජෙනරේෂන් එක ටිකක් මොලේ පාවිච්චි කරනවා ආයි ඒ දේ නොවෙන්න. සෝ යාලා වෙන ඒකට හොයා ගන්නවා. ඒගොල්ලෝ ඉවසන්නේ අපේ පරණ ජෙනරේෂන් තරම්. ඒගොල්ලෝ ඉවසන්න බෑ දැන් අපේ අම්මලා තාත්තලා කළුවරේ ඉඳලා කුප්පි ලම්ප වලින් ඇවිල්ලා ලයිට් දැන් ඒගොල්ලෝ ලයිට් ගියා කියන එක ලොකු දෙයක් නේ. දැන් ඉන්න අයට ලයිට් ඕ ඉන්ටර්නෙට් පොඩ්ඩක් ස්ලෝ වුණොත් ඒ වගේ දේවල් හරි මේකනේ. ඒගොල්ලෝ ඉවසන් ඉන්න බෑ. ඒගොල්ලෝ හරි ෆාස්ට් විදිහට හැමදේම එනවනේ. ඕනේ. අර ඉවසීම නැති වෙලා තියෙනවා මම හිතන්නේ. ගොඩක් රිලේෂන්ෂිප් ඇතුළෙත් එහෙමයි. එතකොට ඉවසීම කියලා කතා කරා මගෙත් ඉවසීම නැති වෙලා තියෙනවා. හරිද? මම මේ නිකම් දාර්ශනිකව කතා කරා. හැබැයි අර ඒ ජෙනරලි ඉවසීම කියන එක පොඩ්ඩක් අඩු වෙලා සහ එහෙම එකක් තමයි ඇත්ත. හැබැයි ඉතින් රොමෑන්ස් කියන තරි ලස්සනයි. එක අයට එක විදිහ. හැබැයි ඉතින් මම මල් දෙන ටයිප් නෙමෙයි. මම වෙන රොමෑන්ස් එකක් මගේ තියෙන්නේ. ඒක සමහරට අල්ලන්නේ නැහැ නේ. ඉතින් එක ටැලිවෙන විදිහට තමයි. හැබැයි ඉතින් ලව් කියන්නේ තරි ලස්සන දෙයක්. බට් මම දන්නවා ඔයාගේ රොමැන්ටික් පැත්තත් ඔයාව මම ඒ කාලේදී දැකපු විදියට ඒකේ ඔයාගේ රෝල් එක ඔයා ප්ලේ කරා. Yeah, there was something that මම පොඩ්ඩක් අර matured. Yes. ඉතින් සමහර වෙලාවට ඒක වටිනවා නේද? නෑ අර සමහර වෙලාවට matured එකත් සමහර අයට හරියන්නේ නැති වෙන්න පුළුවන් නේද? දැන් මම ෂෝ ඔෆ් කරන්නේ නැහැ මං ආදරේ කියලා. ඕකේ. ඒක හරි ඩීප්. ඒක හැමෝටම පේන්නේ නැහැ. ඉතින් මම සමහර අය කියන්න පුළුවන් ආදරේ නම් පෙන්වන්න ඕනේ කියලා.
හැබැයි මම දකින්නේ ඒක ඩීප් කෙනෙක්ට තමයි ආදරේ මොකක්ද කියලා තේරෙන්නේ ඉතින්. අර මතු පිටින් පෙන්වන දේවට මං ආස නැහැ. Okay. ඉතින් ඒක මගේ නෑ. ඉතින් මම හරි වෙනස් ඉතින් එතකොට සමහර වෙලාවට ඒක සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. Okay. දැන් මටත් හිතලා තියෙන සමහර වෙලාවට මං කොහොමද ඉදිරි අවුරුදු කීපයක් ගෙවන්නේ කියලා මම වගකීමක් ගන්න නැතුව ඉන්නවද වගකීමක් ගන්නවද කියලා ෆැමිලි වයිස් මං කියන්නේ ෆැමිලි එකට යනවද නැත්තම් සමහරවිට මට හිතෙනවා මේ ජීවිතෙත් හොඳයි කියලා. හැබැයි සමහර වෙලාවට අපිට කවුරු හරි ඉන්නවනේ අපේ දේව ෂෙයා කරගන්න නේද? ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඉන්න බෑද මම ඕඩ්ඩයක් කරන් ගෙදර ගියත් කවුරු පින්නන්න එක මිනිස්සෙක් ඉන්නේ. ඉතින් එහෙම එකක් තියෙනවා. අර මං කියන තනියෙන් ඉන්න එක නම් හැබැයි එච්චරම හොඳ දෙයක් නෙමෙයි. තනියෙන් කියන්නේ කවුරුත් යාළුවෙක් නැතුව ඉන්න එක නම් හරි මන්නෙල්ති. අපිට මිනිස්සු ඕනේ. නැත්තම් ඉතින් අපි ගෲප් විදියට හැදෙන්නේ නැහැ නේ. අපි තනි තනි සතු විදියට හැදෙනවනේ. ඉතින් මං හිතන්නේ ලව් කියන්නේ කොහොම හරි ඉතින් ෆ්‍රෙන්ඩ් යාළුවෙක්ට අපිට ආදරය කරන්න පුළුවන් සතුන්ට ආදරය කරන්න පුළුවන් ආදරේ බෙදා ගන්න පුළුවන් So friendship is love, love is friendship. මොන ෆිල්ම් එකේද කිව්වේ? कुछ कुछ होता है. राहुल अंजलि. ඔව් හැබැයි අන්තිමේදී නැත් ඔව් ඒකේ මට ඒ ඩයලොග් එක මතක නැහැ අතට. නෑ ඒක තමයි ෆිල්ම් එකේ කෝ එක. Oh, yes. Love is friendship, friendship is love. Okay, then මට සෑහෙන අත පය ඔක්කොම දාන්න පුළුවන් ඒවා දදා පෙන්නුව වෙලාව ඉවරයි කියලා. So we have to end this. Right. But this was really nice talking to you. So I have two last questions. එකක් ඔයා චතුරංග විදියට මේ වෙලාවේ ලෝකෙට පණිවිඩයක් දෙනවා නම් මොකද්ද? ලෝකෙට පණිවිඩයක් දෙනවා නම් මේ තනි කරේ තියෙන යුද්ධ ටික නවත්තන්න කියලා තමයි ලෝකෙට කියන්නේ. තව ටික නැතොත් අපිට කොහෙද මිසයිල් එකක් આવත් වෙන්නේ. අර ඒ කියලා වෙඩුසියලේ වල්ලනෝ ජනාධිපතිලා හෙලිකොප්ටර් වලින් ගෙනියනවා. මං හිතන්නේ මේ වර්ල්ඩ් එන්ඩ් එකද මන් දන්නේ. Yes, true. මේ හරිම එක ඩිසාස්ටර්ස් වෙනවා වැඩි ඉතින්. ඇත්තම මේ වෙලාව නම් දැන් ඕකේ දෙන්නේ උපදේශකුත් නැහැ දුන්නාට කියලා මිනිස්සු අහන්නෙත් නැහැ. දැන් UN එක මොච්චර කියලාත් මේ සාකච්ඡා යම කළත් වැඩක් නැහැ නේ. ඉතින් මේ ලෝකෙට දෙන්න උපදේශ නැහැ. මං කියන්නේ ඉතින් ඉන්න ටිකේ සතුටින් ඉන්න කියලා කොහොමද? Okay, the last question. Thank you so much අපේ program එකේ ආවට. So ඔයාට අද program එක ගැන මොකද්ද හිතුනේ? and දෙක ඔයාට මට මොකද්ද කියන්නේ? ප්‍රෝග්‍රෑම් එක ගැන හිතුනේ කියන්නේ වෙනසක් නෑ අපිට නිකන් කැෂුවල් ටෝක් එකක් වගේ මේ මයික් එකක් විතරයි තියෙන්නේ. අපි නෝමල් කතා කරන දේවල්ම තමයි මේ රෙකෝඩ් වෙන්නේ. එච්චරයි. සයිබ් එකට යන්නේ. ඔයාට කියන්න තියෙන්නේ ඉතින් ඔයා ඉතින් දැන් හොඳ තැනක ඉන්නවා. ඒ හොඳ තැනක ඔය කනුත් උතන හිටියා මං කියනවා. දැන් now. Yes. වඩා ලෙවල් දෙක තුනක්ම අප් වෙලා තියෙන්නේ. ඉතින් මං කියන්නේ දිගටම අපේ නමත් අරගෙන ගිහිල්ලා අපි make us proud. Oh, thank you so much. So thank you Chaturanga කිව්ව ගමන් program එක you agreed. We were lucky to have you for season 2. So thank you so much Avata. And for everyone watching, this was like මේ අපි කතා කරපු එක අර චතුරංග කිව්වා වගේ තමයි. This was just වෙනසකට තියෙන්නේ මේ mic දෙක තිබ්බ විතරයි. අපි කතා කරන්නේ නැහැ හැමදාම, but කතා කරාම අපි we have a nice healthy conversation. So මේ ඒ වගේම දෙයක් තමයි ඔයාලට හම්බුනේ. And මේක හුඟක් අපි ඒ කියන්නේ චතුරාංගව මම දැකපු තැන ඉඳලා මුලින්ම අද දකින මේ පුටුවේ වාඩි වෙලා ඉන්නකොට දකින චතුරාංගගේ ලොකු වෙනසක් තියෙනවා personality wise and confidence wise. So මම හරි ආඩම්බරයි ඔයාව අද මේ ඉන විදියට දකිද්දී and මම කොහොම හරි කන්වින්ස් කරගන්නවා මං කියන දේට යා කැමති කරගන්න කියන දේ මොකද්ද කියලා කියන්න ඔව් ඔව් මම මොකක් හිතද්දන මිනිස්සු ඊට so මම කියන්නේ යා චතුරංග කියන කෙනා ඉන්නෝනි ඉන්ටර්නැෂනල් මොඩල් ප්ලැට්ෆෝම් එකක so මං එදා ෆස්ට් ඩේ ඒක විශ්වාස කරා අද ඊට වඩා ස්ට්‍රෝංලි විශ්වාස කරනවා so කොහොම හරි කන්වින්ස් කරගන්නවා යා ඒතන පොසිෂන් කරගන්න පුළුවන් වෙන්න so this was an interesting conversation so this was Chit Chat with Kushan till next week love yourself